හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔන්න මේ පළවෙනි වීඩියෝ එක මම මගේ අලුත් YouTube channel එකට දාන වෙච්ච ප්‍රශ්නෙත් එක්ක මම දිගටම වීඩියෝස් ගේන්න හිතුවා. ඉතින් මේ channel එකෙන් ඔයාලට දිගටම වීඩියෝස් බලා ගන්න පුළුවන් shorts videos, post ඒ වගේම long videos ඒ හැමදේම. ඉතින් ඔන්න අද දවස් පටන් ගත්තේ මම පහන තියලා උදේට ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ එළිය පේන්නේ. ඉතින් උදේම පහන තියලා දවස පටන් ගත්තා. හරි. ඉතින් මම කොණ්ඩේ පිරණ ගමන් ඉන්නේ. මගේ කොණ්ඩේ ගොඩාක් යනවා කොච්චර බෙහෙත් බිව්වත්. ඉතින් උදේම ටිකක් නිදිමත ගතියත් එක්කම උදේ වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ මේ. ඔයාලට පේනවා ඉතින් මගේ ඇස් දෙක යට එහෙම සෑහෙන්න කළු වෙලා. ඉතින් තිබ්බටත් වඩා සෑහෙන නිදිමතයි. ඉතින් අපේ බබා නිදි ගන්නව අඩුයිනේ. ඉතින් ඒක හින්දා උදේම වතුර ටිකක් මේ විදියට බීලා මම හදන්නේ උදේ මගේ වැඩ කොටස පටන් ගන්න. ඔයාලා උදේට මේ වගේ වතුර එකක් බොන ගමන් මොනවද හිතන්නේ? මම නම් හිතන්නේ ඉස්සරහට මම මොකද්ද කරන්නේ? දවස කොහොමද මම ප්ලෑන් කරගන්නේ? හැමදේම ඉතින් කල්පනා කර කර වතුර එක බොනවා. මේ ඉතින් අපේ මහත්තයාගේ පුංචි වගාව ඉතින් අපි සෑහෙන්න වගා කරලා තමයි එළවලු එහෙම ගන්න. ඉතින් එයා උදේ පාන්දර පොහොර දානවා. මමත් ඉතින් පොඩ්ඩක් ගිහින් ළඟට වෙලා හිටියා. ඊට පස්සේ තේක හදාගෙන නෙමෙයි අම්මා හදලා දුන්න තේක අරගෙන ඇවිල්ලා බොන ගමන් මේ තියෙන්නේ අද උදේ කෑම. සාමාන්‍යයෙන් අපි උදේට කන්නේ පොල් සම්බෝලයි බතුයි. අද වෙනසකටත් එක්ක බිත්තරයක් බැදගත්තා. ඉතින් කොහොමද මේ දවස්වල ඔයගොල්ලෝගේ ජීවිතේ මගේ ජීවිතේ නේද වෙච්ච දේ ඔයගොල්ලෝ දන්නවනේ. මේ තියෙන බබාගේ කෑම එක එයාට බත්තුල ටිකක් තැම්මුවා උදේට. මේ තියෙන අපේ පළදාව මේ දවස් දෙකේ ගස්ලබ ගෙඩියකුත් තියෙනවා. පේනව නේද මේ පතෝල කරලේ දිග. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ වගාවක් තියෙනවා නම් ඔයගොල්ලෝ කුකුල් පෝල දාන්න බලන්න. ඒකට ගොඩාක් හොඳට පළදාව ගන්න පුළුවන් කුකුල් පොහොර වලට. ඉතින් මේ තියෙන අපේ මේ දාසරේ කඩපු අලිගෙට පෙර ටික. ඉතින් ඒකත් එක්කම මේ තින්නේ මගේ උදේ කෑම එක මම බිත්තර දෙකක් වෙනම් බැදගත්තා. මොකද මට අරකි බැදලා හරියන්නේ නැහැ. බිත්තර නිකන් අර රබර් වගේ. ඉතින් මම වෙනම් බැදගත්තා. ඊළඟට බබාට කොහොම හරි කවලා මෙන්න මේ විදිහට එයාව චුට්ටක් නිදි කරවලා තමයි කවන්නේ. මොකද එයාට ටිකක් අර මේ දවස් ටික සෙම ගතියක් තියෙනවා. ඉතින් ඒක හින්දා ටිකක් නිදි කරවලා එයා දිහා බලාගෙනම තමයි ඉතින් කවන්නේ. හරි අමාරුයි. ඉතින් ඒ වුණාට කොහොම හරි කරගන්නවා. එයාට කවන්නත් ඕනේනේ. කනවත් හොරයි සෙම හැදුනාම. ඉතින් ඊට පස්සේ ආව නිදි කරවලා වොෂ් එකක් දාලා නිදි කරවලා මම මගේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් අද මට තියෙන මගේ කොන්ටෙන්ට් එක ප්ලෑන් කරන්න ලබන මාසෙට මගේ කොන්ටෙන්ට් එක. එතකොට ලබන සතියේ මගේ කොන්ටෙන්ට් එක මේ විදිහට ප්ලෑන් කරගන්නවා. එතකොට මට ලේසි. ඔයගොල්ලන්ට වීඩියෝ අයිඩියාස් ඔක්කොම මම මේ පොතක මෙහෙම විදිහට ලියාගෙන ඒවා ඒ විදිහට ප්ලෑන් කරගන්නවා. ඉතින් ඔයාලත් වීඩියෝස් කරන කෙනෙක් නම් YouTube කෙනෙක් නම් මෙන්න මේ විදිහට කන්ටෙන්ට් ප්ලෑන් කරලා ස්ක්‍රිප්ට් එක ලියලා ඒ විදිහට කරන්න. එතකොට ලේසි. කිසිම දෙයක බය වෙන්න දෙයක් නැහැ. මුළු මාසෙටම ආගේ කන්ටෙන්ට් එක ප්ලෑන් කරගන්න. එතකොට ඔයාට අමාරුවක් නැහැ. වීඩියෝස් ටික කරලා දාගන්න විතරයි තියෙන්නේ. මේ වීඩියෝස් කරන්නේ කොහොමද කියලා පවා ලියන්න රිසර්ච් එකක් කරන්න පිළිබඳව. ඉතින් ඒ විදිහට තමයි මම මේ කරන්නේ. මට මේ වැඩේට යනවා පැය 2-3ක්. ඉතින් එක දිගට එතන ඉඳගෙන ඒ වැඩේ කරනවා. ඉතින් මේ ඉතින් මම වීඩියෝ අයිඩියාස් අරගෙන ඒ පොතේ ලියාගෙන ඒවට ස්ක්‍රිප්ට් එක හදන ගමන් මේ ඉන්නේ. ඉතින් මේවා හරි අමාරුයි පොඩි බබාලා ඉන්නකොට කරගන්න. ඒ වුණාට ඉතින් මම කොහොම හරි කරගන්නවා. මොකද අම්මගේ සහයෝගයත් මට තියෙනවා. ඉතින් මම හිතාගෙන ඉන්නවා ලබන මාසේ ඔයාලට එක දිගට වීඩියෝස් ගේන්න. ඉතින් ඒකට තමයි මම මේ ප්ලෑන් කරන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ උදේ කාලේ ගෙවෙන්නේ.
ඉතිං ඔයාලත් මේ විදිහට කරලා බලන්න. ඉතිං ඔයාලා මේ අලීබ් ඩාල්ගේ වීඩියෝස් බලනවද? බලන්න නැත්නම් අද ඉඳලා බලන්න පුරුදු වෙන්න. ඇත්තටම ගොඩක් හොඳයි යාගේ වීඩියෝස්. ඔන්ටර්ප්‍රනර්ෂිප් ගැන, එතකොට YouTube ගැන, කොහොමද content creation කරන්නේ, හැමදේම ගැන යා වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මම එයාගෙන් ගොඩාක් අදහස් අරගන්නවා මගේ වීඩියෝස් වලට. ඊට පස්සේ රෙදි ටික මෙන්න මේ විදිහට වේලෙන්න දාලා මම ආවා උයනේව ලෑස්ති කරගන්න. මම උයන්නේ නැහැ. හැබැයි මම තමයි උයනේව ඔක්කොම ලෑස්ති කරලා තියන්නේ. එතකොට අම්මට ලේසි ඒව උයන්න. ඉතින් මෙන්න මේ විදිහට අද රාබු උයන්නේ. උයනෝන මේ තෙල් දානවා. ඉතින් මේ විදිහට ඒකත් කපලා ලෑස්ති කරලා තියා ගන්නවා. මම නම් කැමති රාබු තෙල් දාලා කන්න. අපේ අම්මා නම් කැමති උයලා කන්න. අපේ මහත්තයා නම් ඉතින් ඕන විදිහකට කනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම කැමති ගොඩක් රාබු තෙල් දාලා කන්න. තෙල් දැම්මම තමයි මට නම් රස. උයලා මං කන්න කැමති නැහැ. ගෝවා වුණත් ඒ වගේ උයලා කන්න නැහැ. තෙල් දාලා තමයි කන්නේ. ඉතින් මම ඔයගොල්ලෝගෙන් සමාව ඉල්ලනවා මගේ කලින් YouTube වීඩියෝ එකට වෙච්ච දෙයක ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ දාන මේ channel එකෙත් ඔයගොල්ලෝ මට සහයෝගය දෙයි කියලා. ඇත්තටම මට සෑහෙන්න හිතට අමාරුයි. මොකද මම හරිම ආදරෙන් මේ වීඩියෝස් කරේ. ඉතින් ඒක නිසා හරි ඔක්කොම ඒ අතරතුරේ ලෑස්ති කරගත්තා මම. කතරු හුරුංගා සම්බෝලයයි පරිප්පු ටිකක් උයලා රාබු තෙල් දාලා. හරි. මේ තියෙන්නේ මගේ all in one box එක. මේකට සුදු ලුණු තමයි අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම ඒකත් දැන් සුද්ධ කළා දා ගන්නවා. මම ඉතින් ඔක්කොම ලේසියට මේ විදිහට මේ box එකට දාලා තියා ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු මේ කොටපුවා වගේක් මම තියාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට රයිස් වලට කොත්තු හදනකොට ඒවට එහෙම දාන්න. ඉතින් මේ තියෙන්නේ ඒක. ඊළඟට තියෙනවා මගේ ස්පයිස් බොක්ස් එක. අර බොක්ස් එකේම එකක් තමයි මේකත්. මගේ ස්පයිසස් ටික මෙන්න මේ විදිහට පිළිවෙලට මම දාගෙන තියාගෙන ඉන්නවා. මොකද හේතුව අපි උයන්නේ දරලිපේනේ. ඒක පිටිපස්සේ තියෙන්නේ. ඉතින් ඒකට එකින් එක බෝතල් ගෙනියන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා මම මේකකට දාලා තියාගෙන ඉන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ ආයෙත් මම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. මේ අතරේ බබා නිදි. බබා නිදි අතරේ තමයි මම මේ වැඩ ටික මම කරගන්නේ. මට ඉතින් එයා නිදි අතරේ තමයි මගේ content planning වීඩියෝ සම්බන්ධ දේවල් කරගන්න පුළුවන්. ඉතින් නැත්තම් බෑ. මොකද අම්මත් ගෙදර වැඩ කරන හින්දා බබාව ටිකක් බලා ගන්න එයාට අමාරුයි. ගෙදර වැඩත් එක්ක එයා බලා ගන්නවා. හැබැයි ඒ වුණාට ගොඩ වෙලාවක් බබා ඉන්න ඉතින් මගේ අතේ තමයි. මොකද එයාත් එක්ක මට ඉන්න වෙනවානේ. ඉතින් ඒක හින්දා එයා නිදි අතරේ මම මේ වැඩ ටික පිළිවෙලට කරගන්නවා. එක දිගට වීඩියෝස් දානවා කියලා කිව්වේ මට මේ channel එකත් අර විදිහටම grow කරගන්න ඕනේ. ඉතින් ඒක හින්දා මම ඔයාලා කැමති විදිහේ වීඩියෝස් ගොඩාක් plan කරන් ඉන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් මේ channel එකේ දැන් ලබන සතියේ මට මේ විදිහට plan කරගන්න තියෙනවා හිස්තැන්. ඉතින් ඒ හැමදේමත් එක්ක මම ඒ ටිකත් හිමින් කරගන්නවා කියලා හිතුවා. ඔයාලා කරන හැමදේම ප්ලෑන් එකකට කරොත් ඔයාලට මගහැර ගන්න නැතුව හැමදේම පිළිවෙලට කරගන්න පුළුවන්. පොඩි මිස්ටේක් වෙන්න පුළුවන් අර මට වුණා වගේ. ඉතින් ඒක පොඩි මිස්ටේක් එකකුත් නෙමෙයි ඇත්තටම. ඒ වුණාට ඉතින් ප්ලෑන් කරලා කරොත් ඔයාට මේ මිස්ටේක් පවා මගහැර ගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම ඉවර වෙලා මම මගේ මේසෙ පොඩ්ඩක් අස් කරගත්තා. මොකද පිළිවෙලට තියෙනකොට මට හෙට උදේටත් වැඩ ටික කරගන්න ලේසි වෙන හින්දා. මේ තියෙන්නේ මගේ එවරිඩේ මේකප් පවුච් එක. එවරිඩේ කිව්වට මම ඉතින් හැමදාම මේකප් දාන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි වීඩියෝස් කරනකොට පොඩ්ඩක් එහෙම එකක් දාගන්න කියලා හිතුවේ මම. මොකද අපි ප්‍රසන්ටබල් වෙන්න ඕනේ වීඩියෝස් වලට. ඒක හින්දා ඉතින් මම මේ විදිහට ඒ ටික මෙහෙම දාගත්තා. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ මේ එකේ තියෙන්නේ. වැඩි දෙයක් නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන lip balm, එතකොට lip and cheek tint එක මේ තියෙන්නේ. එතකොට brush වගේක් තියෙනවා, sponges වගේක් තියෙනවා. eyeliner එකක් තියෙනවා. එතකොට foundation දෙකක් විතර චූටි මේ වලට දාලා තියාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ පොඩි දේවල් ටිකක් මම මෙන්න මේක තියාගෙන ඉන්නවා. මෙන්න මේ eyeliner එක ෂෝක් හොඳට ඇඳෙනවා. ඉතින් ඒකත් මම මේ විදිහට තියාගෙන ඉන්නවා.
ඔයා YouTube වීඩියෝස් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පොඩි හරි මේකප් එකක් දාගෙන වීඩියෝස් කරන්න. එතකොට වීඩියෝ වලට ලස්සනට පෙවුනම ගොඩක් අයට බලන්න ආසෙ හිතෙනවා. ඉතින් මමත් ඒක තමයි මින් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නේ. හොඳට ප්‍රසන්ටබල් වුණාම අපේ වීඩියෝස් ඕන කෙනෙක් බලනවා. ඉතින් ඒක හින්දා හරි ඒ ටිකත් මේ විදිහට ආයි පවුච් එකට මම දා ගන්නවා. අනිත් දේ තමයි මට වීඩියෝස් කරන්න බැරි පොඩි අවුලක් වෙලා තියෙනවා. මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා තියෙනවා. ඉතින් ඒක හදාගන්න ගමන් ඔයාලට වීඩියෝස් ගේන්න මම බලාපොරොත්තු වෙනවා එක දිගට. හරි කොහොම හරි රෑ 3 රෑ වෙලා ඉතින් මම හෙට උදේට උයන කරන්නේ ඔක්කොම ලෑස්ති කරගත්තා මෙන්න මේ විදිහට. එතකොට මට ලේසි උදේට ඊයේ ඒ කියන්නේ අද උදේ මට ලෑස්ති කරන්න වෙලාවක් තිබුණේ නැහැ ඊයේ රෑ. ඉතින් ඒක හින්දා මම අද කොහොම හරි හෙට උයනේව ලෑස්ති කරගත්තා හවස. මේ බබාට ඉස්කෝලේ ගෙනියන්න හදන රයිස් එකේ බඩුව. ඉතින් ඔන්න ඔය විදිහට මම හැමදේම ලෑස්ති කරලා තියාගන්නවා. ඉතින් මේ වීඩියෝ එක මෙච්චරයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ආසාවෙන් බලයි කියලා. ඉතින් මේ මගේ day in my life වීඩියෝ එකක්. ඉතින් ආය අලුත් වීඩියෝස් ගොඩකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.